අයිබන් ග්‍රීන් එනජි වෙහිකල්ස් නාලිකාවට ඔබ සාදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ BYD සමාගම ජපානයේ 2025 ටෝකියෝ මෝටර් ෂෝ එකේදී අලුතින්ම එළි දක්වපු තමන්ගේ සුප්‍රසිද්ධ C concept එකෙන් බැහැරට ගිහින් කේකා concept එකෙන් ඉදිරිපත් කරපු BYD රොකෝ ගැන. ඉතින් මිත්‍රවරුනි, පිළිගන්න වේදිකාවේ BYD රොකෝ. අපි සාමාන්‍යයෙන් දකින BYD වාහනවල ඩිසයින් එකෙන් වෙනස්. ජපානයේ හිද්දිනාගත් ආකෘතියට අනුව යමින් නිෂ්පාදනය කරපු ඒකා කන්සෙප්ට එකෙන් එන මේ රථය 2026 සමවලදි ජපානය එළි දක්වන බව තමයි BYD සමාගම කියන්න. 16 inch alloy wheel, ඒ වගේම sliding rear passenger doors එක්ක එන මේ ඩිසයින් එකේ C-pillar quarter glass එකෙන් වාහනයට ප්‍රීමියම් ලුක් එකක් අරන් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් continuous tail light bar එක නිසා වාහනේ පිටුපස පෙනුමටත් ඒ ප්‍රීමියම් ලුක් එක ඇවිල්ලා තියෙනවා. කිලෝවොට් පැය 20ක බැටරියකින් සමන්විත රොක්කෝ එකට එක චාර්ජයකින් කිලෝමීටර් 180ක් යන්න පුළුවන් බව තමයි කියන්නේ. මේකේ ෆාස්ට් චාර්ජින් වගේම AC චාර්ජිනුත් තියෙනවා. මෝටර් එක ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වුණාට ඒකේ කැපැසිටි ටෝක් එක වගේ විස්තර නම් තවම නිශ්චිත නැහැ. ඒ වගේම මේකේ එඩිෂන්ස් ට්‍රිම්ස් මොනවද කියන එක ගැනත් තවම විස්තර නැහැ. ඒ විස්තර අපිට ලැබුණු ගමන්ම තවත් වීඩියෝ එකකින් ඔබව දැනුවත් කරන්න. ඒ නිසා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බොඩි සයිස් එක ගැන කතා කරනවා නම් මේකේ දිග මිලිමීටර් 3395ක්, පළල මිලිමීටර් 1475ක්, වගේම උස මිලිමීටර් 1800ක් විදිහට තමයි එන්නේ. අපිට බලාගන්න පුළුවන් මෙතන ස්පෙක්ස් වල බොහොම පොඩි තොරතුරු ප්‍රමාණයක් තමයි අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. මේක ඉදිරිපස පෙනුම ගත්තාම daytime running lights වගේම fog lights බලා ගන්නත් පුළුවන්කම තියෙනවා. headlights projector lens type එකෙන් බලා ගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු interior view එක කොහොමද කියලා. ඔයාලට දැක ගන්න පුළුවන් මේකේ electronically adjustable power seats තමයි තියෙන්නේ. interior එක two tone color theme එකෙන් එන්නේ. comfortable synthetic leather වලින් black and white වලින් සමන්විතයි. ඩෑෂ්බෝඩ් එක ගත්තාම ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට ලොකු සෙන්ටර් ඩිස්ප්ලේ එකක් වගේම මීටර් පැනල් එකට සුපුරුදු විදිහට ඩිජිටල් ඩිස්ප්ලේ එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම ස්ටීරියර් වීල් කන්ට්‍රෝල්ස් ටිකත් දැක ගන්න පුළුවන්. E-shift එකක් විදිහට එන ගියර් shifter එක ඩෑෂ්බෝඩ් කන්ට්‍රෝල් වල සෙන්ටර් ස්ටැක් එකේ දැක ගන්න පුළුවන්. ෆ්‍රන්ට් පැසෙන්ජර්ට AC vents දෙකක් තියෙනවා. එකක් කප් හෝල්ඩර් එකටම ඩිරෙක්ට් කරලා තියෙන්නේ. ඩ්‍රයිවර් සයිඩ් එකේ වෙන්ට් එකටත් කප් හෝල්ඩර් එකක් ඩිරෙක්ට් කරලා තියෙනවා. සීට් වල සෙපරේට් හෙඩ් රෙස්ට් එකක් එන්නේ. ඒ වගේම සීට් කවර් හොඳ ඩිසයින් එකකින් එන්නේ. වෙන වාහනවල වගේ ලෑල්ල වගේ ඉන්නේ. සෙන්ටර් ආම් රෙස්ට් එකකුත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. රියර් පැසෙන්ජර් සීට් වලත් හොඳ කම්ෆර්ටබල් කවරින් එකක් වගේම හොඳ ලෙග් ස්පේස් එකකුත් බලා ගන්න පුළුවන්. අනිත් වැදගත් දේ තමයි ඔයාලට ෆෝල්ඩබල් ටේබල් එකකුත් ලැබිලා තියෙනවා. මේ වගේ හුක් එකකුත් බලා ගන්න පුළුවන් groceries items වලට. අතිරේක ලෙග් ස්පේස් එක නිසා මෙතන බලා ගන්න පුළුවන් අපිට ඕන නම් තව අතිරේක බෑග් එකක් වුණත් පැසෙන්ජර්ට පිටිපස්සේ මෙතන තියාගන්න පුළුවන්කම තියෙනවා. සීට් කවර් දැක්කහම ඒකේ වෙනම ප්‍රීමියම් ක්වොලිටි එකක් ඔයගොල්ලන්ට දැක්කපු පමණින් අඳුර ගන්න පුළුවන්. අනිත් දේ තමයි රියර් ඩෝ වින්ඩෝ එකේ මැනුවලි රිට්‍රැක්ටබල් වින්ඩෝ ෂේඩ් එකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන ෂේඩ් එක දැනට අකුලලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ රොක්කෝ ලෝගෝ එක එම්බෙඩ් කරලා තියෙනවා බොඩි එකට. වාහනේ මිල ගැන ලැබිලා තියෙන නිල නොවන තොරතුරු අනුව BYD ඩොල්ෆින් එකේ ප්‍රයිස් එකෙන් 3/2 විතර මුදලකට
මේ වාහනේ ගන්න පුළුවන් බව තමයි කියවෙන්නේ. ඒ අනුව කෙලින්ම ලංකාවට අපනයනය කළොත් ජපානයේ හරහා නැතුව කෙලින්ම ලංකාවට BYD සමාගම විසින්ම අපනයනය කරොත් සාමාන්‍ය ලක්ෂ 70කට ආසන්න මුදලකට මේ වාහනේ ගන්න පුළුවන් වෙයි කියලා තමයි අපිට දැනට කියන්න පුළුවන්. ඒත් මේවා නිල නොවන වාර්තා. ඒක නිසා නිල වාර්තා ලැබුණු ගමන් අපි ආපහු ඔබ හම්බෙන්න. වීඩියෝ එකට කැමති නම් ඔයගොල්ලෝ ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ජය වේවා.